වයි හැන්දෑව නිකයත් එක්ක දිල් රුසියාවේ වාහනවල ඒ වාහන අයිතිකාර මිනිස්සු වින්ස්ක්‍රීන් එක ඉස්සරහා සමහර වෙලාවට කැමරා හයි කරලා තියෙනවා. ඒ මොකටද? යන ගමන් නිකන් රෙකෝඩ් වෙනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. මොකක් කර හදිස්සියක් වුණොත් ඉස්සරහා මොනාරි සිද්ධියක් වුණොත් ඔන්න කැමරා එකේ වීඩියෝස් අරන් බලනවා. දැන් CCTV හයි කරන්නේ මොකටද? මැනේජර් මහත්තයාට කම්මැලි වෙලාවට බල ඉන්න. ඒක නිසා තමයි එහෙම බල ඉන්න තමයි අර මිනිස්සුත් වින්ස්ක්‍රීන් එක ඉස්සරහා කැමරා එකක් හයි කරන්නේ. පෑදිලිද? පෑදිලි. කටවහයලා ආගෙන ඉන්නවා. පහුගේ දවසක රුසියාවේ ඔය විදියට හයි කරලා තිබුණු කැමර එකකට හරි අපූරු සිද්ධියක් රෙකෝඩ් වෙලා තියෙනවා. ඒ වීඩියෝ එකේ තියෙන විදිහට මම දැක්කේ මෙහෙමයි. වාහනයක් ඉස්සරහින් යනවා. ඒ වාහනේට තවත් ඉස්සරහින් පිටිපස්සෙන් ඇවිල්ලා වාහනයක් හරස් කරලා නවත්තනවා. ඊට පස්සේ ඉස්සරහා හරස් කරලා නවත්තපු වාහනේ මිනිස්සයා එළියට බැහැලා අර හරස් කරපු පිටිපස්සේ තිබුණු වාහනේ හිටපු මිනිස්සුන්ට මොනවදෝ කියනවා. මෙන්නදිල් ඒ වාහනෙන් මිකී මවුස් අර අයිසේජ් එකේ ලේනා එක විදිහේ සුරංගනා කතා චරිත ඇවිල්ලා අර මනුස්සයාට නෙලාගෙන යනවානේ. මොකක් හරි කියනවා ඉතින්. දැන් කිව්ව කටවාගෙන ඉන්න කියලා. ඔය නෑ එක දෙනවා. ඉතින් ගෝ එකක් නෑ කිසිම. අන්න එහෙම එනවා. නෑ. ඔයාට කියන පිටිපස්සේ වාහනේ රෙකෝඩ් කර හිටපු මිනිස්සු හක hina වෙනවලු. ඒ මොකද නේ කය කෙනෙක්ට ගහනකොට hina වෙනවද ඔයා වගේ පිස්සු? නෑ දැන් රණ්ඩුවට පැටලිච්ච මිනිස්සයාට අර වාහනේ හිටපු මිකී මවුස්ලා ඔක්කොම ඇවිල්ලා ගහනවා. දැන් මේක හොඳම සීන් එක. දැන් මිකී මවුස්ගෙන් ගුටි කන එකනේ. නෝන්ඩි වගේ නේද? නිකයිවා දන්නවද අපේ ගමේදී ශ්‍රෙක් ගුටි කෑවනේ. ඒ කිව්වේ? ඔන්න නිකයි දවසක් මං ගමේ ඇවිද ඉන්නකොට අර ශ්‍රෙක් බූරු වගේ හොඳටම ගුටි කනවා. නෑ. ඕ ඒ කියන්නේ වාගේ බෝයියා. නෑ යෝධයෝ ඇත්ත ශ්‍රෙක්. මැද්දට පැනලා දෙනව දෙපැත්තට කරලා බේරුවා. ශ්‍රෙක් බුදු අම්මෝ කියලා කෑ ගහනවා බූරු වගේ ගුටි කද්දි. සිංහලෙන්? ඕ කොහොමද ගොඩක් කට්ටියන් එක්ක ගුටි කද්දි ඉංග්‍රීසි අමතක වෙනවා. ඒක වෙනම කතාවක්. හැබැයි ශ්‍රෙක්ටත් එහෙමම තමයි. පස්සේ මම මැද්දට පැනලා බූරුවවයි ශ්‍රෙක්වයි දෙපැත්තට කරා. ශ්‍රෙක් ඒ පාර කෑ ගහනවා කවුද මේ බූරුව අයින් කරන්න කියලා. ඊට බූරුව අයින් කරානේ. ඕ මං කිව්වා හරි ශ්‍රෙක් බය වෙන්න එපා බූරුව අයින් කරලා තියෙන්නේ කියලා. පස්සේ කියනවා නෑ මේ බූරුව අයින් කරන්න ඕනේ කියලා මාව පෙන්නනවා. ඉතින් බලද්දි නිකයි මම ෆිල්ම් එක ෂූට් කරන මැද්දටනේ පැනලා තියෙන්නේ. ඔව් අර අයිසේජ් ෂූට් කරේ අපේ ගමේනේ. අයිසේජ් එකේ ශ්‍රෙක්. බොරු ගන්න එපා. අයිසේජ් එකේ කොයි ශ්‍රෙක් ඉන්නේ? ඔය ඔක්කොම ඇනිමේෂන් ෆිල්ම්ස්. බොරු ගහන ඇති ශ්‍රෙක් ඉන්නවලු අයිසේජ් එකේ. නිකන් මේ අපිවනේ අන්දන්න හදන්නේ. ශ්‍රෙක් කොහෙද අයිසේජ් එකේ ඉන්නේ? ශ්‍රෙක් ඉන්නේ ස්පයිඩර්මෑන් නේ. ඔන්න ආදරණීය අසන්නනේ එපමණයි.